නැද්ද? ඔයාලා ඔබ දකින්නේ නැති දැන් දවස් 3ක් 4ක් ඇද්දි දැක්කද නිවුස් එකක් ගියා තාත්තා කෙනෙක් බඹරු යනලා. තාත්තගේ කවුරුත් එක තාත්තා යන්නේ. එයාගේ පුතත් එක්ක යද්දී බඹරු වගේ ඇයිස්සෙනවා. සාමාන්‍යයෙන් මීමැස්සෝ වගේ නෙමෙයි බඹරු කියන අය ගොඩක් විසයි. තාත්තයි පුතයි පස්සේ ඊට පස්සේ ඒ බඹරු පන්නනවා. එයාලා සාමාන්‍ය මීමැස්සෝ වගේ යම් දුරක් පන්නලා ආපහු එන්නේ නැහැ. තාත්තට පුතාව දාලා හැංගෙන්න බැයිද කොහෙ හරි දුවගෙන ගිහිල්ලා දුවන්නේ ඉපේ තාත්තා මොකද කරන්නේ? එයාගේ පුතාව කොම් කරලා බදා ගන්න. බදාගෙන නැමිනවා. කොම කරගත්තාම මීමැස්සොන්ට දැන් ටාගට් එක දීලා තියෙන්නේ. ඉන්නට මරපන් ගෙලෙක එක්ක ඉන්න බෑ. ප්‍රශ්නේ දස් බඹරු. ඒක කීයද ගියාම එහෙම තමයි. මේ මනුස්සයන්ට මේ තව දෙන්නේ තුනෙක් අරගෙන උන්ටත් විදිනවා. එක එක ටාගට් කරන්නේ නැහැ. අත මැරෙනවා. ඉතින් මොකද උර පුතා මොන තරම් ෂොක් එකක්ද කියන. අර කම්පැනි එකක් නෙමෙයි ඒක. පුතා මැරෙන්න තාක් ලොකු වෙලා එයාගේ හිතේ ඕක කියනවා. ඇයි ਉਹ මාව ජීවත් කරවලා තාත්තා මැරුණා. තාත්තා මැරුණේ තාර ජීවත් වෙන්න ඕනේ. අනිවාර්යෙන් හැම තාත්තා කෙනෙක්ම තමයි. තාත්තා කියන චරිතෙකුත් ඒ හිතේ එයා ඔයාලා දැකලා තාත්තගේ හිත හරි ගල් විතරක් තියෙනවා. දැනවත් ඒ කලාතුර ඔයාලා දැකලා කවදා හරි දැකලා තියෙනවා තාත්තා අඬනවා. ඊයට කීයක් තාත්තලා ගත්තොත් නුවක් විතර අඬන්නේ නෑ. ඇයි එයාලගේ හිත හරි ගල්. හැබැයි එයාලා අඬනවා. හැබැයි අපිට පේන්නේ නෑ. මම හිතන්නේ ඒක පෞරුෂත්වයට අවුලක් කියලා නිම දෙයක් නෑ. තාත්තලා සාමාන්‍ය කීම තමයි. තාත්තා පුතාට ජීවත් වෙන්න අවස්ථාව දීලා තාත්තා නැටුවා. ඒක තමයි ස්ටෝරි එක. හැම තාත්තා කෙනෙක් මේ වගේ තමයි. හිතේ ආදරේ පුරවගෙන ඉන්නවා. කවදාවත් එළියට දෙන්නේ නෑ. අම්මලා වගේ පෙන්නන්නේ නෑ. අඬන්නේ නෑ. අඬන්න දුකක් හිතුනොත් මොකද කරන්නේ? දුකක් පැත්තකට කියලා සමාන කරවන්න. ඒ ප්‍රශ්නයක් වුණාම ඇස් දෙක රතු පාට වෙනවා තාත්තට. කඳුළු වැටෙන්න ඕන්න මෙන්න. බටන්නේ. එහෙම තමයි ඒක හැටි. ඒක මොකක්ද ඒකට කියන්නේ?